හැමදෙනාම ගොඩාක් ආදරෙන් මේ වීඩියෝ එකත් එක්ක එකතු කරගන්නවා. අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔයා ඇමරිකාවට විසිටින් වීසා වලින් එන්න බලාපොරොත්තුෙන් ඉන්නවා නම් ඉන්ටර්වයුව එකට ගෙනියන්න ඕන ඩොකියුමන්ට්ස් මොනවාද කියන එක ගැන කතා කරන්න. අපි මේකෙදි පදනම් කරගන්න මගේ හස්බන්ඩ්ගේ අම්මයි තාත්තයි සැප්තැම්බර් මාසේ වීසා ඉන්ටර්වයුව එකට ගියා. ඒගොල්ලෝ ගෙනිච්ච ඩොකියුමන්ට්ස් උත් පදනම් කරගෙන අපි මේ ගැන කතා කරමු. ඒ වගේම ඔයාලට ආසයි නම් වීසා ඉන්ටර්වයුව එකේදී මොනවාද අහපු ප්‍රශ්න, ඒ වගේම කොහොමද මේ ඉන්ටර්වයුව එකට රෙඩි වෙන්න පුළුවන් ප්‍රශ්න, ඒ වගේ දේවලුත් මේ ලින්ක් එකට ගියොත් ඔයාලට බලන්න පුළුවන්. ඉතින් අපි දැන් කතා කරමු මොනවාද ඒ ගෙනිච්ච ඩොකියුමන්ට්ස් කියලා. අපි අම්මයි තාත්තයි ඉන්ටර්වියු යද්දී අපි කිව්වා එයාලට ෆයිල්ස් දෙකක් රෙඩි කරගන්න කියලා. මොකද වීසා ඉන්ටර්වියු එකට එම්බසි එකට ඇතුල් වෙද්දී ගේට් එකෙන් ගන්නවා ඩොකියුමන්ට්ස්. ඉතින් එතකොට අපි ෆයිල්ස් දෙකක් හැදුවා. මොකද පළවෙනි එක තමයි ගේට් එකේදී දෙන්න ඕන ඩොකියුමන්ට්ස් තියෙන ෆයිල් එක. ඒ වගේම ඇත්තටම වීසා ඉන්ටර්වියු එකට මුහුණ දෙද්දී ඒකට අදාළ විදිහට තව ෆයිල් එකක් අපි හැදුවා. එතකොට ඒගොල්ලෝ වෙන වෙනම ගෙනිච්චාම හරි ලේසි එයාලට ඒකට දෙන්න. ඉතින් ඒකයි අපි මේ විදිහට කරේ. අපි බලමු මොනවද ගේට් එකේදී දෙන්න හදපු ඩොකියුමන්ට්ස් ලිස්ට් එක කියලා. එතකොට ඒකෙදී මුලින්ම අපි ෆයිල් දෙක හදද්දී ෆයිල් එක ඉස්සරහා මේ ඩොකියුමන්ට්ස් මොනවාද කියලා වෙනමත් අපි print කරලා තිබ්බා. මොකද සමහර වෙලාවට යාලා ෆයිල් එකම ගන්නවා. ඉතින් එතකොට මේ විදිහට ඉස්සරහා page එකක් දාලා තිබ්බොත් ඒ ගන්න කෙනාටත් ඒක පහසුයි. සමහර වෙලාවට ඒගොල්ලෝ ඉල්ලනවා. ඉතින් ඒක නිසා මේ ලිස්ට් එක මේ විදිහට print කරලාම ඔයගොල්ලෝ පළවෙනි page එකේ දැම්මත් ඒකත් හොඳයි. ඉතින් ඔයාලා හිතලා බලන්න. ඔයාගේ අම්මයි තාත්තයි වගේ නම් විසිටින් වීසා යන්නේ. ඉතින් එයාලටත් පහසුයි මේ විදිහට ලේබල් කරලා තියෙද්දි. අපි බලමු මොනවාද ගේට් එකේදී දෙන්න ඕන ඩොකියුමන්ට්ස් කියලා. මුල්ම ඩොකියුමන්ට් එක වෙන්නේ පාස්පෝර්ට්ස්. එතකොට මෙතනදී මගේ හස්බන්ඩ්ගේ අම්මයි තාත්තයි දෙන්නම ගියේ හින්දා ඒ දෙන්නගේම පාස්පෝර්ට් තමයි අපි මුලින්ම තිබ්බේ. ඊට පස්සේ visa application confirmation page. ඒ කියන්නේ දැන් ඔයාලා DS 160 එක fill කරද්දී එනවා confirmation page එකක්. ඒක print out එකක් අරගෙන ඒකත් එතනින් තියන්න. ඊට පස්සේ appointment confirmation page එක. එතකොට ඒ කියන්නේ ඔයාලා ඉන්ටර්වියු එක ෂෙඩියුල් කරාම ඔයාලගේ ඒ විස්තරات එක්ක තව page එකක් එනවා. ඒ ડોකියුමන්ට් එකත් print out එකක් අරගෙන ඒක තමයි තුන්වෙනි ડોකියුමන්ට් එක විදිහට අපි තිබ්බේ. ඊට පස්සේ ඔයාලා ඇප්ලිකේෂන් එක සබ්මිට් කරද්දිම ඔයාලා බැංක් එකට ඒ වීසා ෆී එක ගෙවන්න ඕනේ. එතකොට ඒ බැංක් එකට ගෙවුවාම ස්ලිප් එකක් හම්බ වෙනවා. ඒකත් අපි හතරවෙනි ડોකියුමන්ට් එක විදිහට ෆයිල් එකේ ඇටච් කරලා තිබ්බා. අන්තිමට passport size photos එක්කෙනෙක්ට 3 ගානේ තමයි අපි ෆොටෝස් එතන තිබ්බේ. එතකොට ඒව තමයි අපි ගේට් එකේදී දෙන ඩොකියුමන්ට් ලිස්ට් එකට හදලා තිබුණේ. දැන් අපි කතා කරන්න යන්නේ ඊළඟට ඉන්ටර්වියු එකට ෆේස් කරන්න ඩොකියුමන්ට්ස් මොනවාද අවශ්‍ය වුනේ කියන එක ගැන අපි බලමු. එතකොට පළවෙනි ඩොකියුමන්ට් එක විදිහට ඉන්විටේෂන් ලෙටර් එක. ඒක ගොඩාක් ඉම්පෝටන්ට්. ඒක ගොඩක් වෙලාවට අහනවා. ඒක සමහර වෙලාවට ඔයාලා ෆින්ගර්ප්‍රින්ට් තියෙන තැනින් උනත් ඉල්ලන්න පුළුවන්. එතකොට මේ ෆයිල් එකේ උඩින්ම ඒක තියාගන්න. ඊට පස්සේ දැන් පුතාව නම් බලන්න එන්නේ පුතාගේ විස්තර විදිහට අපි මගේ හස්බන්ඩ්ගේ පාස්පෝර්ට් එකේ බයෝ පේජ් එකයි මගේ පාස්පෝර්ට් එකේ බයෝ පේජ් එකයි තිබ්බා. ඉතින් ඔයාලගේ ඒ සිටුේෂන් එකට අනුව ඒ ඩොකියුමන්ට්ස් ටික ලෑස්ති කරගන්න. ඊට පස්සේ ග්‍රීන් කාඩ් එක ස්කෑන් කරලා ඒ ඩොකියුමන්ට්ස් අපි යවුවා. එහෙම නැත්නම් ස්ටුඩන්ට් කෙනෙක් නම් ඔයාගේ I-20 එකේ වගේ ඩොකියුමන්ට්ස් ඔයාට යවන්න පුළුවන්. එහෙම නැත්නම් සිටිසන් කෙනෙක් නම් ඒ විදිහට ඒ අදාළ විදිහට ඒ ඩොකියුමන්ට්ස් ටික යවන්න. ඊට පස්සේ දැන් පුතා නම් ස්පොන්සර් කරන්නේ
එතකොට පුතාගේ බැංක් ස්ටේට්මන්ට්ස් බලනවා. ඉතින් එතකොට අපි ඒකත් ඇටච් කරලා ඇරියා. එතකොට මගෙත් බැංක් ඉන්ෆර්මේෂන් ඇරියා. ඉතින් ඒකේ ස්පොන්සර් කරන එක්කෙනා අනුව තමයි ඒ ප්‍රශ්න වලින් අහන්න පුළුවන්. ඊට පස්සේ පුතා වැඩ කරනවද ස්ටුඩන්ට් වුණත් අපිට තියෙනවා ටැක්ස් එකක් ෆයිල් කරන්න. එතකොට ඒ ලාස්ට් ඉයර් එකේ ටැක්ස් ට්‍රාන්ස්ක්‍රිප්ට් එක යවුවා. මොකද මගේ තාත්තගේ වීසා ඉන්ටර්විව් එකේදී ඒකත් ඉල්ලලා තිබුණා. ඊට පස්සේ දැන් ඉන්ටර්විව් එක ෆේස් කරන අයගේ බර්ත් සර්ටිෆිකේට් ඒ කියන්නේ මගේ හස්බන්ඩ්ගේ අම්මගේ තාත්තගේ බර්ත් සර්ටිෆිකේට් ඔරිජිනල් එක වගේම අපි ට්‍රාන්ස්ලේට් එකත් අරගෙන ගියා. එතකොට අපි ඉංග්‍රීසි ට්‍රාන්ස්ලේෂන් එක තමයි මුලින් තිබ්බේ. ඒ එකම අපි ඔරිජිනල් එකක් තිබ්බා. ඊට පස්සේ අපි තිබ්බේ අම්මගේ තාත්තගේ මැරේජ් සර්ටිෆිකේට් එක. ඊට පස්සේ අම්මගේ තාත්තගේ බැංක් බැලන්ස් කන්ෆර්මේෂන් ලෙටර්ස් අපි ඒක බැංකුවෙන් තමයි ගත්තේ. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් ඔයාලගේ බැංක් ස්ටේට්මන්ට් එකක් වුණත් අරගෙන යන්න. ඊට පස්සේ ඔයා වැඩ කරන කෙනෙක් නම් ඔයාට පුළුවන් ඔයාගේ ජොබ් එකෙන් ලෙටර් එකක් ගන්න. ඒ වගේ ලෙටර් එකකුත් ඔයාට ගොඩක් වැදගත් වෙන්න පුළුවන්. මොකද ඒකෙන් හොඳටම පෙන්නනවා ඔයා ආයේ ලංකාවට ඒවි කියලා. ඒ වගේම ඔයාගේ ලංකාවේ තියෙන ප්‍රොපර්ටිස් වල ඩොකියුමන්ට්ස් අරන් යන්න ඕනේ. අපේ ඉන්ටර්විව් එකේදී නම් අපි අරන් ගියේ ඉංග්‍රීසි ට්‍රාන්ස්ලේෂන් එක විතරයි. ඉතින් එතකොට ඔයාලගේ ප්‍රොපර්ටිස් ඒ මොනවාද වෙහිකල්ස් ඩොකියුමන්ට්ස් හරි ඉඩම් වගේ තියෙනවා නම් ඒ වගේ ඒවා ඔයාලට ඒ අදාළ විදිහට අරගෙන යන්න. ඊට පස්සේ අන්තිමටම අපි ඇඩ් කරේ family relationship documents. මේ ඩොකියුමන්ට්ස් යටතේ අපි හස්බන්ඩ්ගේ මල්ලිගේ බබාගේ මල්ලිගේ වයිෆ්ගේ ඒ වගේ අපි බර්ත් සර්ටිෆිකේට්ස් එහෙම ඇටච් කරා. මොකද ඒකෙන් පෙන්නන්නේ මොනවද ඔයාට ලංකාවත් එක්ක තියෙන බැඳීම් කියලා. ඉතින් අපි එතකොට මැරේජ් සර්ටිෆිකේට් ඒවා ඔක්කොම අපි ඇටච් කරා. ඉතින් එතකොට ඔයා බලන්න ඔයාගේ සිටුේෂන් එකට මොන වගේ බැඳීම්ද ඔයාට ඉදිරිපත් කරන්න පුළුවන් කියලා. මේ හැම ඩොකියුමන්ට් එකකම අපි ඉංග්‍රීසි ට්‍රාන්ස්ලේෂන් එක වගේම සිංහල එකත් ඇටච් කරා. ඉතින් එතකොට මේ විදිහට තමයි අපි ඩොකියුමන්ට්ස් රෙඩි කරගත්තේ. ඉතින් මීට අමතරව ඔයාලට හිතුණොතින් තවත් මේ වගේ ඩොකියුමන්ට්ස් අවශ්‍ය වෙයි කියලා ඒවා අනිවාර්යයෙන්ම අරගෙන යන්න. ඉතින් මේවා තමයි මගේ හස්බන්ඩ්ගේ අම්මයි තාත්තයි අරගෙන ගිය ඩොකියුමන්ට්ස්. අපි හිතනවා මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වෙන්න ඇති කියලා. මේ වගේම තවත් වැදගත් වීඩියෝ එකක් අරගෙන ඔයාලව හම්බෙන්න එන්න. හැමදෙනාම පරිස්සමෙන් ඉන්න.